අයබෝවන් හෙළ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඇවිල්ලා තියෙන්නේ මායා රටේ සබරගම් පළාතේ කෑගල් දිස්ත්‍රික්කයේ පිහිටි රමණීය රජමහා විහාරයක් වෙත තමයි. ඒ ඇවිල්ලා වලගම්බා රජු විසින් නිර්මාණය කර ඉදිකරන ලද වලගම්බා රජමහා විහාරස්ථානයට. මේක පිහිටලා තියෙන්නේ කන්නත්තොට ප්‍රදේශයේ ගණේ කන්ද වලගම්බා රජමහා විහාරස්ථානය වෙත. මේ තියෙන්නේ වලගම්බා රජු විසින් නිර්මාණය කළ බුද්ධ මන්දිරයයි. අපි බලමු කියලා ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. ශ්‍රී සිංහලය නමින් වූ පුරාණ බෙදීමේ මධ්‍ය භාගය වූ මායා රටෙහි සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගණේ කන්ද ග්‍රාමයෙහි ඉදිවී ඇති අති රමණීය සහ පුරාවිද්‍යා වටිනාකමකින් හෙබි ගණේ කන්ද ශ්‍රී වලගම්බා විහාරස්ථානය පිළිබඳ සැලවේ. ලෙන් විහාර ගණයට අයත් වෙන මෙහි කටාරම් කෙටූ ලෙනට සවි වී ඇති බුද්ධ මන්දිරය සැතපෙන පිළිමය හා සමාධි බුද්ධ ප්‍රතිමාවලින් සමන්විත වේ. මෙම සමාධි පිළිමයට සමාන තවත් ප්‍රතිමාවන් මෙම ප්‍රදේශය තුළ දක්නට නොහැක. මෙහි සිතුවම් අතර ආස්කුස නැගී සිටින රහතන් වහන්සේලාගේ බිතුසිතුවම් අපට දැකගත හැකි වේ. විහාර මන්දිරය වම් පසට වීමට කුඩා ප්‍රමාණයේ චෛත්‍ය වහන්සේලා ත්‍රිත්වයක් ඉදිකොට ඇති අතර එහි වටා ශෛලමය අලංකාර බිතුසිතුවම් දැක ගැනීමට අපට හැකි වේ. මේ විශේෂත්වය නම් නෙළුම් මල් වලින් අලංකාර කර ඇති අතර ඒවා විහාරයේ ඉදි කෙරූ සමයේ වර්ණ ගැන්වූ ඒවා වුනි. අදටත් වර්ණවල අඩුවක් නොමැති අතර කාලගුණික විපර්යාස වලින් තැනින් තැන සිතුවම් වලට හානි සිදු වී ඇත.
විහාරයේ දකුණු පස දේවාලයේ හාස්කම් බහුල විෂ්ණු දේවාලයේ විහාරගෙයි දකුණු පස ඉදිවී ඇත. එහි සඳහන් දේව පිළිම සහ බිතු සිතුවම්ද මුල් අවදියේ නිර්මාණය වූවාකි. විශේෂයෙන්ම දෙයක් නම් ගල්ලෙන තුල ඇති උමන් මාර්ගය වේ. මෙම උමන් මාර්ගයේ වලගම්බා රජු ලෙනගල විහාරස්ථානයට යාමට සහ පන්නල් ප්‍රදේශයට යාමට භාවිතා කර ඇති අතර ඒ සැතපුන් 8කට 10කට අධික දුරක් ඇති බව දැන ගැනීමට හැකි වුණි. අපි සමග විහාරාධිපති ධම්මානන්ද ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්න මේ වෙලාවේ අපි හඳුන් වහන්සේගෙන් අහලා බලමු අපි විහාර පිළිබඳව විස්තර. අසල හඳුන්නේ මේ අපිට පොඩ්ඩක් මේ විහාරය පිළිබඳව පොඩි විස්තරයක් දෙන්න. ඇත්තටම මහත්වෝ මේ විහාරය ගැන කියනවා නම් වලගම්බා රජුරු විසින් කරපු විහාරස්ථානයක්, අටාරම් සහිත ලෙන් විහාරස්ථානයක්, ලංකාවේ තියෙන වටිනාම ස්ථානයක්. මේ ස්ථානය ඒ කාලේ රැකලා තියෙන්නේ කැලේ ඉන්න කුරු අලි විසින්. මේ සැතපෙන පිළිම වහන්සේ එහෙම ලංකාවේ බෙල් වාර්තාවේ සඳහන් වෙනවා. බෙල් කියන සුද්ධ ලියපු වාර්තාවේ සඳහන් වෙනවා මහත්යෝ මේ විහාරස්ථාන ඉතිහාසය ගැන. කෑගලු සංදේශයේ ලියලා තියෙනවා මේ විහාරස්ථානයේ ඉතිහාසය. ඒ වගේම මේ ප්‍රදේශයේ තිබිලා තියෙනවා මේ විශාල උණ පඳුරු. ඒ උණ පඳුරු අද්දර තමයි ඉඳලා අලි රැකලා මේ භූමිය. ඊට පස්සේ කාලය ඇවෑමින් ගණින්නා මහන්සේලා විසින් මේ භූමිය මෙහෙම රැකගෙන ඉන්නකොට ඊට පස්සේ නායක ස්වාමින් වහන්සේලා මේ ස්ථානයට වැඩම කරලා මේ විහාරය දියුණු කරලා මේ තත්ත්වයට වර්තමාන තත්ත්වයට පත් කරේ අපවත් වී වදාළ අපේ ගුරු දේවෝත්තම ගණි කරදෙනියේ චන්දරතන අභිදාන වෙදහාමුදුරුවෝ කියලා කියන්නේ අපේ නායක හාමුදුරුවෝ. ඒ නායක හාමුදුරුවන්ගේ කාලේ මේ විහාරස්ථානේ මේ මට්ටමට දියුණු කරන්න නොමසුණු වෙහසක් දැරුවා. ඒ වගේම දැන් විහාරාධිකාරී වශයෙන් වැඩ කරන අපේ නාපේ සීලානන්ද මහා විශ්වවිද්‍යාලයේ රාජකීය පඬිත ගුරු දේවෝත්තම අපේ කන්නත්තට සුමන පඬිත හාමුදුරුවෝ. ඒ වගේම මත්තමගොඩ ශ්‍රී වාලුකාරාමේ ගණීකන්ද රජමහා විහාරයේ යන උබේ මහා විහාරාධිපති දොඩන්දර අපේ මත්තමගොඩ සුමේද පඬිත ස්වාමින් වහන්සේ යටතේ මාට බාර දීලා මේ විහාරස්ථානේ මා රැකගෙන මේ කටයුතු කාරණා කරමි. දායක කාරකාදීන්ගේ නොමෙසුරු ආධාර උපකාර මැද මේ කටයුත්ත කරමින් මේ විහාරස්ථානේ රැක බලා ගනිමින් මා වැඩ සිටිනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ ඉතිහාසයේ ගැන කියනවා නම් මේ ස්ථානයේ මේ විෂ්ණු දෙවියන්ගේ දේවාලයේ තියෙන ස්ථානයේ ඒ ස්ථානයෙන් තියෙනවා ඒ කාලේ සඳහන් වෙලා තියෙනවා අපේ වලගම්බා රජතුමා විසින් මේ ලෙනක් හාරගෙන ලෙනක් හාරලා ඒක ලෙනගල දක්වා දිව යනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම ලෙනගල රජ මහා විහාරස්ථානයේ වලගම්බා රජුරු විසින් කරලා තියෙන ලෙන් විහාරස්ථාන. මේ වගේ රමණීය විහාරස්ථාන කීපයක් තියෙනවා. මේ විහාරස්ථානෙට අයිති තව විහාරස්ථානයක් තමයි කොළඹුව ගල්ලෙන් ගජබා රාජමහා විහාරස්ථාන. ඒ විහාරස්ථානෙත් මේ විදිහටම ලෙන් විහාරස්ථාන. මේ පන්සල් රැක ගැනීම මහත්යෝ හරි බාර දූර කාර්යයක්. ඒ වගේම මේ පන්සල් රකින්න
ඒ නායක හිමිපාණන් වහන්සේලා මේ ස්ථානයේ රැකේ. ප්‍රථම කොට අඹමල්ලේ නායක හාමුදුරුවෝ, අඹමල්ලේ නායක හාමුදුරුවන්ගෙන් පස්සේ එහෙම නායක හිමිපාණන් වහන්සේලා වැඩ සිටිමින් මේ භූමිය රැක්කා. දිවි හිමියෙන් රැකලා මේ ගිනි දුර්ග, වන දුර්ග, ජල දුර්ග උඩට නැගලා මේ විහාරස්ථානේ බොහෝම හොඳින් රැකගත්තා. ඒ වාගේම වැඩ සිටියපු අපේ නායක හිමිපාණන් වහන්සේලාගේ අපේ නායක හාමුදුරුවන්ගේ කාලේ හිටපු ඒ නායක හාමුදුරුවන්ගේ ඒ කාලේ පොරුන් විසින් මේ ස්ථානයේ තිබිච්ච කාසි ගෙනියන්න ඇවිල්ලා ඒ නායක හාමුදුරුවෝ බලහත්කාරයෙන් අපවත් කරපු ස්ථානය. ඉතින් මේක රැකගන්න අපි බෞද්ධයෝ වශයෙන් ලෝකවාසී උරුමයක් වශයෙන් මේක පුරාවිද්‍යා වටිනාකමක් වශයෙන් තියෙන විහාරස්ථානය මේක රැක බලා ගන්න හැම කෙනෙකුම නොමැසුරු ආධාර උපකාර අපි බලාපොරොත්තු වෙනවා. මේ බැමුම් පුපුරලා තියෙන මේ කටයුතු කාරණා ඒවා කරගන්න ඕන ඉදිරියට. ඒ වගේම මේ මහත්වරු මේ ස්ථානෙට පැමිණිලා මේ වගේ කටයුතු කාරණා කරන්න පැමිණීම ගැන අපේ මහා සංඝරත්නය වෙනුවෙන් අපේ අවංක ආදේශ ස්තුති පූරකාරය පුද කරනවා. සියලු දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණයි. තමයි අපි හම්දුනේ. ඒ වගේම මේ වගේ විහාරස්ථාන රැක බලා ගන්න ගොඩක් බෙහෙවින් කැප කරන මේ වගේ ස්වාමින් වහන්සේලාට දීර්ඝායු අපි පතන්න ඕනි. ඒ වගේම තමයි මේ වගේ විහාරස්ථාන තව ඉදිරියට කරගෙන යන්න හැබැයි ආධාර උපකාර තියෙනම් අපිට දැනුම් දෙන්න. ඇත්තටම මේවා වටිනවා. මේ අපේ තියෙන රජ කාලේ ඉඳලා පැවතෙන පන්සල් මේ තත්ත්වෙට හරි මේ ස්වාමින් වහන්සේලා නිසා මේ වර්තමානයේ මේ විදිහට හරි පවත්වාගෙන යන්නේ. ඒ නිසා අපිට කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට දැනුම් දෙන්න. ස්තුතියි. මනරම් කඳු පන්තියකින් වට වී ඇති මෙම විහාරස්ථානය අපේ හෙළ උරුමයන් හා අභිමානය මනාව විදහා දක්වයි. මෙම අපේ උරුමයන් දැක බලා ගැනීමට ඔබටත් ආරාධනා කර සිටිමු. විහාරස්ථානයේ අලුත් වැඩියා කටයුතු බහුලව ඇති හේයින් ආධාර උපකාර කිරීමට පින් කැමති හිතවතුන් ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකයට දැනුම් දෙන්න. එහෙනම් යාළුවනේ මේ වගේ වැදගත් වීඩියෝ නැරඹීමට අපිව සබස්ක්‍රයිබ් කරන්න.
මතක කරන්න එපා. ඒ සමගම බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරලා තියාගන්න. අපි දාන අධ්‍යාපන හා ඓතිහාසික පිළිබඳව ඉතා වැදගත් වීඩියෝ තොරතුරු දැනගැනීමට උනන්දුවක් දක්වන බුද්ධිමත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.